නැවත බලාගමු අපි. ඉතින් අපි කතා කරන්නේ අද ආවර්තතාවගුවේ ආවර්තයක් ඔස්සේ වමේ ඉඳලා දකුණට එනකොට මේ මූලද්‍රව්‍ය පරමාණු සාධන ඔක්සයිඩ් වල ගුණ මොන ආකාරයකටද වෙනස් වෙන්නේ කියලා. එතකොට ආවර්තයක වම් පැත්තේ ගත්තොත් අපි දන්නවා තියෙන්නේ ලෝහ මූලද්‍රව්‍ය, දකුණු පැත්තේ තියෙන්නේ අලෝහ. එතකොට මම මෙන්න තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය ටික මම පිළිවෙලට දාගෙන තියෙනවා. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර් සහ ක්ලෝරින්. මම මෙතන ආගන් දාගෙන නෑ, මොකද එයා ඔක්සයිඩ් හදන්නේ නැති නිසා. ඔන්න පළවෙනිටම සෝඩියම් හදනවා. සෝඩියම් ඔක්සයිඩ් Na2O රසායනික සූත්‍රය Na2O. එයා ප්‍රබල භාෂ්මික ගුණ තියෙන ඔක්සයිඩයක්. එයා පුතා ප්‍රබල භාෂ්මික ගුණ තියෙන ඔක්සයිඩයක්. Na2O. ඔන්න ඊට පස්සේ මැග්නීසියම් හදනවා. මැග්නීසියම් ඔක්සයිඩ් සූත්‍රය MgO. එයා දුබල භාෂ්මිකයි. ඊළඟට ඇලුමිනියම් Al2O3 රසායනික සූත්‍රය Al2O3. එයා උභයගුණී ඔක්සයිඩයක්. උභයගුණී ඔක්සයිඩයක් කියන්නේ පුතා ආම්ලික ගුණක් තියෙනවා, භාෂ්මික ගුණක් තියෙනවා. ඉතින් මේ Al2O3 උභයගුණී. ඊට පස්සේ තියෙනවා සිලිකන් ඩයොක්සයිඩ් SiO2 දුබල ආම්ලික ඔක්සයිඩයක්. ඊළඟට ෆොස්ෆරස් වල ඔක්සයිඩය P2O5 දුබල ආම්ලිකයි යත්. ඊට පස්සේ සල්ෆර් හදනවා SO3 ඔක්සයිඩය. ඉතින් එයා ප්‍රබල ආම්ලිකයි. ඊළඟ ක්ලෝරින් Cl2O7 යත් ප්‍රබල ආම්ලික ඔක්සයිඩයක්. එතකොට පුතා දැන් මෙතන අපිට සම්බන්ධතාවයක් නැත්නම් මෙතන රටාවක් ගොඩනගා ගන්න පුළුවන්. මොකක්ද? ආවර්තිතාවගුවේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට එද්දී ක්‍රමයෙන් මූලද්‍රව්‍ය සාධන ඔක්සයිඩ වල භාෂ්මිකතාව අඩු වෙනවා. භාෂ්මිකතාව අඩු වෙලා ආවර්තය මැදට එද්දී උභයගුණී ස්වභාවයක් ගන්නවා. තවදුරටත් ආවර්තයේ දකුණු පසට යද්දී ආම්ලිකතාව ක්‍රමයෙන් වැඩි වෙනවා. ඉතින් ওই විදිහට තමා මේකේ ගුණ වෙනස් වෙන්නේ. නැවත බලාගමු. දැන් බලන්න සෝඩියම් එයා ප්‍රබල භාෂ්මිකයි. දෙවෙනි කාණ්ඩේ මැග්නීසියම් දුබල භාෂ්මිකයි. තුන්වෙනි කාණ්ඩේ ඇලුමිනියම් උභයගුණී. හතරවෙනි කාණ්ඩේ සිලිකන් දුබල ආම්ලිකයි. ෆොස්ෆරස් පස්වෙනි කාණ්ඩේ දුබල ආම්ලිකයි. සල්ෆර් හයවෙනි කාණ්ඩය ප්‍රබල ආම්ලිකයි. ක්ලෝරින් හත්වෙනි කාණ්ඩය ප්‍රබල ආම්ලිකයි. එතකොට මොකද වෙලා තියෙන්නේ පුතා? ආවර්තතාවගුවේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට යද්දී ආවර්තයක් ඔස්සේ මූලද්‍රව්‍ය පරමාණු සාධන ඔක්සයිඩ වල භාෂ්මිකතාව ක්‍රමයෙන් අඩු වෙලා ආවර්තයේ මැදට එද්දී උභයගුණී ස්වභාවයක් ගන්නවා. තවදුරටත් ආවර්තයේ දකුණු පසට යද්දී ආම්ලිකතාව ක්‍රමයෙන් වැඩි වෙනවා. දුබල ආම්ලිකයි, ප්‍රබල ආම්ලිකයි. ඔය විදිහට ආම්ලිකතාව වැඩි වෙනවා. ඉතින් ඒකට හේතුව ආවර්තතාවගුවේ වම් පැත්තේ තියෙන ලෝහ හදන්නේ භාෂ්මික ඔක්සයිඩ. ඉතින් ආවර්තතාවගුවේ ක්‍රමයෙන් දකුණු පැත්තට යද්දී අලෝහ ගුණ වැඩි වෙනවා. අලෝහ තියෙන දකුණු පැත්තේ අලෝහ හදන්නේ ආම්ලික ඔක්සයිඩ්. ඉතින් ওই විදිහට තමයි පුතා ආවර්තතාවගුවේ ආවර්තයක් ඔස්සේ වමේ ඉඳලා දකුණට මූලද්‍රව්‍ය පරමාණු සාධන ඔක්සයිඩ් වල ආම්ලික සහ භාෂ්මිකතාව විචලනය වෙන්නේ.